සුබ දවසක්. දැන් අපි දිගින් දිගටම දකිනවා මේ හිරගෙවල් වල තියෙන ප්‍රශ්නේ. දැන් අපි දැක්කා මීගොම්මේ මේ වෙදී මහර මේක එකක් තමයි අපේ රටේ යුද්ධයක් තිබුණානේ. ඒ යුද්ධ කාලේ ආරක්ෂක අංශ වැඩ කරපු ක්‍රමේ පරණතභාවය ඔහුගේ හැකියාවන් බොහොම ඉහළයි. අද ඉන්න අයට වැඩි. මොකද අද රටක යුද්ධයක් නැහැ, කිසිම දෙයක් නැහැ. අද ඔය පැය හතර ගිහලා ඩියුටි දාගෙන එන එක තමයි කරන්නේ. මේක තමයි ලොකුම ප්‍රශ්නේ. ඊළඟට දැන් මේ හිරගෙවල් අලුත් වෙන්නේ නැහනේ. ඒතොර අර තියෙන හිරගෙවල් වලට තමයි මෙතන මේ වගේ විනාශ වෙද්දී යන්නේ. තවත් පැකින්න යනවා. එක පැත්තකින් කුඩු අල්ලලා කුඩු දාලා හෝ කුඩු අල්ලගෙන හරි මේගොල්ලන්ම මේ අප දෙන්නේ නැතුව ඇතුලේ තියෙනවා රස පරිසන ක්‍රමවේදයක් නෑ රට ඇතුලේ. හැබැයි අපි විදේශගත ශ්‍රී ලාංකික වශයෙන් මෙවල කොහොමද මේ කරන්නේ කියලා මෙතින්ට එන්න බෑ තමයි. නමුත් මේ වැඩපිළිවෙලක් නැති ප්‍රශ්නේ ලොකුවට බලපානවා. හැබැයි මීළඟ එක වෙන්න ඉස්සලා වැඩපිළිවෙලක් කරේ නැත්නම් රටේ ලොකු අනතුරක් පේනවා. මොකද ප්‍රෙෂර් එක වැඩි. මේ පොලිසිය එක්ක ඒතොර ජේලර්ලා එක්ක බද්ධ වෛරයක් තියෙනවා මේ මිනිස්සු. අපි දකිනවා ජේලර්ලා මොන විදිහටද සලකන්නේ මිනිස්සුන්ට. මේ ටෙලිෆෝන් එක දීලා ජේලර්ම එහා පැත්තෙන් ඇවිල්ලා අල්ලලා දෙනවා. ඒතොර ඒවා දකිනවා. මේ කුඩු ටික ගෙනල්ලා දීලා අනිත් පැත්තේ වෙන එකක දාලා අල්ලලා දෙනවා. එතකොට එතින්ට එන විසිට් කරන එන ඒ ලස්සන ගෑණියෙක් හිටියොත් අමුවෙන් කියන්න ඕන. කොහොම හරි කරලා විසිට් එක දීලා කෑම එක දෙන්න දීලා ඔන්න ඒ ගෑණිත් එක්ක සම්බන්ධ කියලා ඇතුලේ ඉන්නේ උන් එළියට එන්නේ මේ වෛරයක් එක්ක. එතකොට කිසිම කලමනාකරණයක් නෑ. මොකද හේතුව ඇතුලට ගිහිල්ලා බලන්න ටීවී එකේ මොනවද බලන්නේ කියලා. ඔක්කොම දකුණු ඉන්දියාවේ ෆිල්ම් තමයි බලන්නේ. අර කැත්ත පොරව පීය එන්න දඩ පිහි අරගෙන පොලිසියට කොටනවා. හරිද? හමුදාවට කොටනවා, ගහනවා, මරනවා. ඉතින් ඒ මිනිස්සු ඕම බලලා තමයි එන්නේ. වැඩපිළිවෙලක් නෑ. ඔය 28ක්ද කොහෙද දැන් තියෙන 2032ක්ද කොහෙද තිබුණා? හිරගෙවල්. ඉතින් මේකට channel එකක් හදලා මේ මිනිස්සුම හොඳ මාර්ගයට හදන්න ක්‍රමවේදයක් නැහැ. මොකද හොඳ මාර්ගයට හැදුනොත් ලෝයස්ලට නඩු ටික නැති වෙනවා. පොලිසියට පගාව නැති වෙනවා. ජේලර්ලට පගාව නැති වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ උඩ මේ රට ලොකු අනතුරකට ගෙනියනවා. ඒක නිසා අපි මේ රටට ආදරෙන් හැමදාම කතා කරන්නේ නැත්තම් මෙහෙට එලා මේ ඔකට හෙන ගැහුවොත් හොඳයි, කෙලවුනොත් හොඳයි කියන මතේ ඉන්න පුළුවන්. මොකද රටට කෙලවෙනවා කියන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයට හොඳයිනේ. ඒ කියන්නේ ඩොලර් එකට ගෙවන ගාන වැඩි වුණ රුපියල අවපාත වෙලා අපිට හොඳයි. ඉතින් මෙව වලින් එන්නේ සංචාරක ව්‍යාපාර කඩා වැටෙනවා. සීලුම දේවල් කඩා වැටෙනවා. ඉතින් මේ තියෙන මේ ලෝක අර්බුදය යුද්ධෙත් එක්ක මෙව කළමනාකරණය කරගෙන නැත්නම් මොන ආණ්ඩුව තිබුණත් ඉස්සරහට යන්න හම්බෙන්නේ ජනතාව කුපිත වෙලා ලොකු අනතුරකට මේ රට ගෙනියනවා. ඉතින් බලධාරී නිලධාරීන් දැනගන්න ඕන තමුගේ මාතෘ භූමිය හරි හැටියට රැක ගන්න. ජය වේවා රටට ජය වේවා.